අපි හැමෝම ඉගෙනගෙන තියෙන්නේ වඩාත් හොඳ වීම ඉහළ ගුණධර්මයක් බව. කරුණාවන්ත බව ඉහළම සදාචාරාත්මක ප්‍රමිතියක් බව. ලෝකයට අවශ්‍ය ඉතා ඉවසිලිවන්ත, සමාව දීමට කැමැති, අන් අය ගැන හිතන, ඔවුන්ට ප්‍රමුඛත්වය දීලා වැඩ කරන්න කැමැති පිරිසක් බව. හොඳ මිනිස්සු සමාජයට වඩාත් හොඳක් කරන බවත්, ගැටුම් අවම කරන බවත්, ගැටුම් ඇති තැන් වලට සමගිය අරන් එන බවත් විවාදයකින් තොරව හැමෝම පිළිගන්න දෙයක්. හැබැයි මම ඔබට පැවසුවොත් හැම වෙලේම hina වෙලා ඉන්න කිසිම කෙනෙක්ට උදව්වකට බැහැ නොකියන අනෙක් අයගේ හිත රිදවන්න කැමති නැති සාමකාමී මිනිසුන් අනෙක් සියල්ලටම වඩා භයානක බව ඔබ පිළිගන්නවද? මම කිව්වොත් ඔවුන්ගේ නිමක් නැති ආචාරශීලීත්වය සහ ආත්ම පරිත්‍යාගය තුළ සැඟවුණු හරිම විනාශකාරී දෙයක් තියෙන බව මම විශ්වාස කරනවද? ඒ වගේ මිනිසුන්ගේ මතු පිටින් කිසිම හානිකර බවක් පේන්නේ නැහැ. ඒ අය කරදර ඇති කරන්න කැමති නැහැ. හැම කෙනෙක් එක්කම අවංකව එකට ඉන්න කැමති, කිසිම කෙනෙක්ව අපහසුතාවයට ලක් කරනව වෙනුවට ඔවුන්ගේ සුව පහසුව සලසලා දීලා නිහඬවම අපහසුතාවය දරා ගන්න උනත් මේ අය කැමතියි. ඒ නිසා හැමෝම හිතන්නේ එයාලා හරිම හොඳයි, හරිම සාමකාමී. එයාලා කිසිම දෙයක් ගණන් ගන්නෙ නැහැ. එයාලට ඕවා ගාණක් නැහැනේ. හැමෝම හිතන්නේ අන්න ඒ විදිහට. කාලයක් යද්දී ඔවුන් ගැන එහෙම හිතන එක අපිට ඔවුන්ගේ හිත රිදෙන තැන් දැකීම මගහරවනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙක් තමන්ගේ සැබෑ හැඟීම්, සැබෑ සිතුවිලි, සැබෑ ආශාවන් දිගු කලක් යටපත් කරගෙන ඉන්නකොට කාලයක් යද්දී ඒවා අතුරුදහන් වෙන්නේ නැහැ. තව ගොඩ ගැහෙනවා, එකතු වෙනවා. එකතු වෙලා පැසවන්න පටන් ගන්නවා. කවදා හරි දවසක පීඩනය වැඩි වෙලා ඒක පුපුරලා යනවා. හැබැයි කාටවත් ඒක පේන්නේ නැහැ. මොකද ඒ පුපුරලා යන්නේ අනෙක් හැම විටම බහුතරයක් පීඩනය පිට කරන ආකාරයට නෙමෙයි. කෑ ගහලා බැනලා රණ්ඩු කරලා නෙවෙයි. ඒක බොහොම සියුම්, නිහඬ, කෙනෙක්ට හඳුන ගන්නත් අපහසු තරමේම සියුම් ආකාරයක්. තමන් අන් අයගේ යහපැවැත්ම ගැන හිතන්න ගිහිල්ලා තමන් වෙනුවෙන් කර නොගත්ත දේවල් ගැන වරදකාරී හැඟීමක් කාලයක් ගියාට පස්සේ ඔවුන්ට දැනෙන්න පටන් ගන්නවා. මේකට තමන්ගෙන් උදව් ගත්ත අයගේ පසුකාලීනව දක්වන පිටුපෑමත් ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වෙනවා. ඒකත් එක්ක අනෙක් අයට තමන් මෙච්චර හොඳ කරන්න ගියපු නිසා ඔවුන් තමන්ට ණයයි වගේ හැඟීමක් පසුකාලීනව ඔවුන්ට දැනෙන්න පටන් ගන්නවා. අන්න එතනදී ඔවුන්ගේ කරුණාව ආයුධයක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවවලදී ඔවුන් භයානක බවට පත් වෙන්නේ ආක්‍රමණශීලී වීමෙන් නෙවෙයි, උදාසීන පාලනයකින්. ඔවුන් දේවල් කෙලින්ම ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔවුන් ඔබව යම් බැඳීමක් ඇතුළේ හිර කරනවා. ඔවුන් කෙලින්ම කෝපය ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් නිහඬවම එකපාරට සීමාවක් ඇතුළේ වැඩ කරන්න පටන් ගන්නවා. එකවරට සිදුවෙන මේ පෙර නොතිබුණු වෙනස් වීම නිසා අනික් අයට ඔවුන්ව වැරදි විදිහට පේන්න පටන් ගන්නවා. පසුකාලීනව ඔවුන් සමාජයට නරක පුද්ගලයෙක් වෙලා පේන්න පටන් ගන්නවා. ඔවුන් අවශ්‍ය දේ කෙලින් කියන්නේ නැති නිසා ඔවුන්ට අවශ්‍ය මොකක්ද කියලා බහුතරයකට තේරුම් ගන්න අමාරු වෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම නිහඬවම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ ඔබත් ඔවුනුත් දෙගොල්ලම දේවල් ඔහේ ගලා යන්න ඉඩ දෙන තත්යකටපත් වෙනවා. ඒ අර වෙන විකල්පයකුත් නැති වෙනවා. මේක අහගෙන ඉන්න ඔබෙන් සමහරෙක්ට තාමත් මේ කියන්නේ මොකක්ද කියලා නොතේරෙන්න පුළුවන්. ඒ නිසා අපි මේකේ තවත් ගැඹුරට යමු. මේ කියන සංසිද්ධිය අපිට හඳුන ගන්න අපහසුයි. අපි හැම වෙලේම හිතන්නේ අනතුරු හැම වෙලේම ආක්‍රමණශීලී බවක් ගන්නවා කියලා. සැබෑ තර්ජනය ഘോഷාකාරී, නපුරු, පැහැදිලිව පෙනෙන ආත්මාර්ථකාමීත්වයකින් අපේ ඉස්සරහට එනවා කියලා. හැබැයි සැබෑ භයානක පුද්ගලයන් ගොඩක් වෙලාවට නිමක් නැති ආචාරශීලී වෙස්මුහුණක් ඉදිරියෙන් තියාගෙන තමයි එන්නේ. ඔවුන්ගේ සැබෑ ස්වරූපය අපිට පේන්නේ නැහැ. ඔවුන්ගේ බිඳුණු සිතුවිලි, බිඳුණු හැඟීම්, කැඩුණු ආත්මාභිමානය, ඒකෙන් එන වේදනාව, හොඳ වෙන්න ගිහින් නැති කරගත්ත දේවල් විසින් ඇති කරන වර්ධකාරී හැඟීම, ඒ ආචාරශීලී මුහුණෙන් අපිට පේන්නේ නැහැ. ඒ හැඟීම් නිසා අනෙක් අය Tamanට ණයයි කියලා හිතන කෙනෙක් ඒ වෙස්මුහුණ පිටිපස්සේ ඉන්නවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා ඒ ආචාරශීලී මුහුණ ඉස්සරහදී ගොඩක් අය රැවටෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ වෙස්මුහුණ දාගෙන ඉන්න කෙනත් රැවටෙනවා. මොකද ඔවුන් කොහොමද ඒ தත්ත්වයට වැටුනේ කියලාවත්, ඔවුන් දැන් හැසිරෙන විදිහ කොයි වගේද කියලාවත් ඔවුන්ට දැනගන්න විදිහක් නැහැ. වැඩිපුර හොඳ වුණාම අපිට වැය කරන්න වෙන සැඟවුණු වියදම තමයි ආත්ම පරිත්‍යාගය ස්වයං විනාශය බවට පත්වීම. අපිට කියලා දීලා තියෙන්නේ කරුණාවන්ත වීම, ඉවසිලිවන්ත වීම, සමාව දීම, පරාර්ථකාමී වීම, හැම විටම ධනාත්මක දේවල් අපිට විපාක විදිහට ගෙනත් දෙනවා කියලා.
හැබැයි එක දිගට මිනිස්සු ඕනවට වඩා හොඳ වෙන්න ගියාම තමන්ට තමන් මග හැරෙන්න පටන් ගන්නවා. මුලදී ඒක ඒ තරම් හානිකර බවක් පේන්නේ නැහැ. ඒ නිසා ඔබ කාලය සහ ශක්තිය නැති විට පවා අන් අය වෙනුවෙන් කැප වෙන්න පටන් ගන්නවා. ඔබේ සීමාවලින් පිටතට ගිහින් ඔබ සමහර විට උදව් කරනවා. ඔබ කිසිවෙක් කලකිරීමටපත් වෙනවට කැමති නැහැ. හැබැයි මේ මානසික තත්ත්වයට ආවට පස්සේ කරන දේවල් ඔබ උදව්වක් විදිහට කරනවා කියලා දකිනවට වඩා ඔබ කළ යුතු දෙයක් විදිහට බොහෝ දෙනා හිතන්න පටන් ගන්නවා. ඇතමුන් ඔබේ ත්‍යාගශීලී බවෙන් ප්‍රයෝජන ගන්න පටන් ගන්නවා. ඔබේ කාලයට අගෞරව කරන්න පටන් ගන්නවා. ඒකෙන් ඔබේ සීමාවන් ඔබට අහිමි වෙනවා. ඔබට ඒ ගැන මුලින් පොඩි කලකිරීමක් ආවත් පසු කාලීනව හොඳ වැඩිකම හින්දා ඒ දේවල් ලොකුවට ගණන් ගන්න අවශ්‍ය නැහැ කියලා ඔබ ඔබවම රවට්ට ගන්න පටන් ගන්නවා. මෙන්න මෙතනින් තමයි ඔබට ඔබව අහිමි වෙන්න පටන් ගන්න තැන. ඔබට ඔබ කුඩා වෙලා පේන්න පටන් ගන්නවා. ඔබේ අවශ්‍යතා අනෙක් අයට පමණක් නෙමෙයි ඔබටත් ප්‍රමුඛව නෙමෙයි දෙවනුව පේන්න පටන් ගන්නවා. හැබැයි කිසිම කෙනෙක්ට මේ විදිහට දීර්ඝකාලීනව ජීවත් වෙන්න බෑ. මොකද ආත්ම පරිත්‍යාගය කියන්නේ අනන්ත සම්පතක් නෙවෙයි. කොතන හරි එක තැනක ඔබට අනෙක් අය වෙනුවෙන් ලබා දීමට කිසිවක් ඉතුරු නොවුනට පස්සේ ඉතිරි වෙන්නේ වෙහෙස සහ කලකිරීම පමණයි. ඒ කලකිරීම තුළ තමන්ට තමන් අහිමි වීම ගැන කනගාටුව, තවදුරටත් අන් අය වෙනුවෙන් යමක් කරන්න බැරි වීම වරදක් කියලා දැනෙන බවත් ඇතුළත්. එතනින් එහාට අනෙක් අයට උදව් කරන්න බැරි වුණාට පස්සේ ඔබේ මේ එකවර වෙනස් වීම ගැන ඔවුන් ඔබත් එක්ක අමනාප වෙන්න පටන් ගන්නවා. ඒ ගැන ඔබටත් ඔබ ගැනම වරදකාරී හැඟීමක් ඇති කරනවා. මේ හැමදේම වෙන්න පටන් ගන්නේ මුලින්ම ඔබ නියමිත තැන ඔබේ සීමාව නොතියපු හින්දා. හොඳ මිනිස්සු භයානක වෙන්න පටන් ගන්නේ ඔවුන් තමන්ගේ සීමාවන් ප්‍රකාශයට පත් කරන්නේ නැති හින්දා. කාලයක් යනකොට ඒ නිසා ඔවුන්ට අහිමි වෙන දේ සහ ඔවුන්ට තවදුරටත් කරන්න බැරි වෙන දේවල් ඇති කරන පීඩනය නිසා ඔවුන් කාල බෝම්බයක් වගේ වෙන්න පටන් ගන්නවා. හොඳ මිනිස්සු ස්වභාවිකවම කුරිරු සහ භයානක වෙන්නේ නැහැ. ඒ අය තුල තියෙන යමක් අවසානයේදී බිඳ වැටෙන තෙක්ම ඔවුන් තමන්ව දිගු කාලයක් යටපත් කරනවා. අවසානයේදී ඔවුන්ගේ භයානක මුහුණුවර එළියට එනවා. සමහර වෙලාවට ඒකේ බලපෑම එන්නේ ඒ තත්වයට ඔවුන්ව ඇද දාපු මිනිස්සු මතම නෙමෙයි. ඒ දේවල් වලට කිසිම සම්බන්ධයක් නැති අය පිටින් පවා ඒ බලපෑම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔවුන් භයානක වෙන්නේ. ගොඩක් ටොක්සික් රිලේෂන්ෂිප් විදිහට ලේබල් ගහපු සම්බන්ධතාවල ඇතුලේ පවතින ගැඹුරු තිත්ත ඇත්ත මෙන්න මේකයි. මේක එළියට පේන්නේ නැහැ. ඔබ අව්‍යාජ බැඳීමක් නිසා කීවතාවක් Taman අකමැති දේවල් වලට ඉඩ දීලා තියෙනවද? ඔබ තව කෙනෙක්ට බල කරන්න අකමැති නිසා ඔබේ සැබෑ සිතුවිලි කීවතාවක් යටපත් කරලා තියෙනවද? සාමය පවත්ව ගන්න අවශ්‍ය නිසා ඔබේ වෙහෙස, කලකිරීම, අවශ්‍යතා කීවතාවක් නොසලකා හැරලා තියෙනවද? ඒ බලාපොරොත්තු වෙන සාමය ඇත්තටම පවතිනවද? නැත්නම් ඒකෙන් ඔබේ හිත ඇතුලේ නිහඬ කුණාටුවක් නිර්මාණය කරනවද? වැඩිපුර හොඳ වෙන්න ගිහින් ඔබට ඔබවම අවසානයේදී නොපෙනී යන්න පටන් ගත්තට පස්සේ ඔබ කවුද? ඔබට අවශ්‍ය කුමක්ද කියලා සලකලා බලන්න ඔබවත් වෙන කිසි කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඔබේ පැවැත්ම අන් අයගේ සැනසීම වෙනුවෙන් පමණක් පවතින පුද්ගලයෙක් බවට ඔබව පත් වෙනවා. අවසානයේදී ඔබ මේක අවබෝධ කරගන්න තැනකට එනකොට තමන්වම අත්හැර දැමීමේ බර දරා ගන්න බැරි තරමටම ඉහළ ගිහින්. ඒ වෙනකොට ඔබ කෝපයෙන් ප්‍රතික්‍රියා කරන්න පටන් අරගෙන ඉවරයි. මේ නිසා තමයි ඔබ හිතන්න ඕනේ ඔබ අන් අයට වගේම තමන්ටත් කරුණාවන්ත වීම ඉතා වැදගත් කියලා. ඒ කරුණාවන්තභාවය ඇත්තටම අව්‍යාජ කරුණාවන්තභාවයක්ද නැත්නම් ඒක පැවැත්මේ යාන්ත්‍රණයක් විදිහට පාවිච්චි කරන හැඟීමක්ද කියලා ඔබට තේරුම් ගන්න සිද්ධ වෙනවා. තමන්ට ප්‍රමුඛත්වයේ දීම ඔබව නරක පුද්ගලයෙක් බවට පත් කරන්නේ නැහැ කියලා තේරුම් ගන්න. හොඳ වීම කියන්නේ ගැටුම් වළක්වා ගැනීමම කියලා වරදවා වටහා ගැනීම ඉතා භයානකයි. අපි හඬනගන්න අවශ්‍ය තැන හඬනගන්නේ නැත්නම් මතු පිටින් මේක සදාචාරාත්මකයි වගේ පෙනුනට ඒක ඇත්තටම හරිම දෝෂ සහිතයි. විනාශකාරී. මොකද හැඟීම් නොසලකා හරිනකොට ඒක සරලවම අතුරුදහන් වෙනව නෙවෙයි. දීර්ඝකාලීනව ඒවා එකතු වෙලා පැසවන්න පටන් ගන්න හින්දා. ඒ වෙලාවට මතු පිටින් hina වෙලා හිටියට ඒ hinaව හිත යට තියෙන කෝපය දී කරලා හරින්න තරම් ශක්තිමත් වෙන්නේ නැහැ. යටපත් කරපු හැඟීම් අතුරුදහන් වෙන්නේ නැහැ. ඒව වඩාත් හානිකර ආකාරවලට පරිවර්තනය වෙනවා. අපි දන්න හොඳ මිනිස්සු හදිසියෙම පුපුරලා යන අවස්ථා ඇති වෙන්නේ මෙන්න මේ වෙලාවට. ඒක අහඹුවක් නෙමෙයි. සමහර විට අවුරුදු ගණනාවක ප්‍රකාශයටපත් නොකරපු අමනාපයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒක මෙතනින් නවතින්නේ නැහැ. යටපත් කළ සියලුම හැඟීම් පුපුරලා යන්නේ පිටතට විතරක්ම නෙමෙයි. සමහර විට ඒවා Tamanගෙම පැත්තටත් හැරෙන්න පටන් ගන්නවා. ඒ නිසා Taman ගැන සැකය, කාංසාව, මානසික අවපීඩනය වගේ තත්ත්වයන් ඇති වෙන්න පටන් ගන්නවා.
පසු කාලීනව ඔවුන් සමාජයෙන් හැංගෙන්න උත්සාහ කරනවා. ඔවුන් Taman වෙනුවෙන් සමාජයේ ඉඩක් ගැනීම දකින්නේ වරදකාරී දෙයක් විදිහට. මේක එළියට පේන්නේ නැහැ. ඔවුන් මේක කතා කරලා කියන්නේත් නැහැ. මේ වගේ සිදුවීම් අවසානයේදී ඊටාම අවාසනාවන්ත විදිහට විසඳෙනවා. එක්ක මානසික ආබාධ වලින්, එහෙම නැත්නම් සියදිවි නසා ගැනීම වලින් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතය කොච්චර ප්‍රමාණයක් සැබවින්ම ඔබේද කියලා ඔබෙන්ම අහන එක ඊටා වටිනා ප්‍රශ්නයක්. ශක්තිමත් හොඳ පුද්ගලයන් කියන්නේ කොයි වෙලෙවත් නැහැ බෑ නොකියන අය නෙමෙයි. ඔවුන් නැහැ බෑ කියලා කියන්න ඕනේ කොයි වෙලාවටද කොයි විදිහටද කියලා දන්න අය. මුලින් Tamanට ගෞරව කරන්න පටන් අරගෙන ඊට පස්සේ අනෙක් අයට ගෞරව කරන අය. Tamanගේ සීමාවන් පවත්වා ගැනීම සහ Tamanට ගෞරව කිරීම ඔවුන් ආත්මార్థකාමී බවක් විදිහට දකින්නේ නැහැ. මොකද Taman හොඳට පැවතුනහම තමයි අනෙක් අය වෙනුවෙන් හොඳ දේවල් කරන්න පුළුවන් කියලා ඔවුන් දන්නවා. මේකට කියන්නේ හොඳ වීමේ විරුද්ධාභාසය කියලා. Paradox of being good. ඔබ අන් අයව සුවපහසු කිරීමට කැපවෙන තරමටම ඔබ වැඩි වැඩියෙන් දුක් විඳිනවා. ඔබ වැඩි වැඩියෙන් දුක් විඳින තරමටම ඔබ තුළ අමනාපය වැඩි වෙනවා. අවසානයේදී ඒ අමනාපය සම්බන්ධතා විෂ සහිත සම්බන්ධතා බවට පත් කරනවා. ඒ වගේම ඔබ Tamanම අතුලාන්තයෙන් විනාශ කරගන්න පටන් ගන්නවා. මතක තියාගන්න අවංක කරුණාවන්තභාවය කියන්නේ ස්වයං පරිත්‍යාගය නෙවෙයි. අනික් අයව පමණක් සතුටු කිරීම නෙවෙයි. සාමය පවත්වා ගැනීමේ අරමුණින් ඔබේ අවශ්‍යතා යටපත් කිරීමක් නෙවෙයි. සැබෑ කරුණාවන්තභාවය කියන්නේ ඔබගේත් අන් අයගේත් යන දෙපාර්ශවයේම වටිනාකම් වලට ගරු කිරීමට ඔබට ඇති ධෛර්යය. මේ වගේ තවත් වටිනා දේවල් දැනගන්න විභව්‍ය subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔබට ජය.